ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම SL ග්‍රිෆින්ඩෝ ඉන්ස්ට්‍රුමන්ට් අපේ YouTube channel එකට. ඉතින් අපි දැනට ඉන්නේ පඩිවිට අපේ ගමේ. එතකොට අපි මේත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ටීම් එක හර්ෂන් අයියා සහ දිප්ෂාන් අයියා දෙන්නටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. එතකොට දැන් අපේ හර්ෂන් අයියා ගත්තොත් එහෙම මෙයා තමයි අපේ ෆොටෝග්‍රාෆර්. එතකොට තනිකර ෆොටෝ ක්‍රියාත්මක වෙන්නේ මෙයාගෙන්. එතකොට අපේ වීඩියෝග්‍රාෆර් ඉන්නවා එහා පැත්තෙන් දිප්ෂාන් අයියා. දිප්ෂාන් අයියාගෙන් තමයි මෙතන ඉඳලා සියල්ලම වීඩියෝ කරන්නේ පටිගත කරන්නේ වෙන්නේ. එතකොට අපිට තව එක්කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක්. එයාත් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එයා ඉස්සරහදී අපිට මේ සම්බන්ධ වෙනවා. මේ වීඩියෝ එක ඉස්සරහදී එයා අපිට සම්බන්ධ වෙනවා. හරිද නයි අපි අද කොහෙද යන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ? ඔව් මල්ලි අපි දැන් ඉන්නේ පඩිවිට කියන ගමේ. අපි මුලින්ම ගමන ආරම්භ කරන්නේ දඹුල්ල රජමහා විහාරයට. ඉන්පස්සේ සීගිරිය ගවේෂණය කිරීම සඳහා අපි තුන්දෙනා පිටත් වෙනවා. හොඳයි. හර්ෂන් අයියා ගිය විදිහට අපි ඒ විදිහට තමයි පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ග්‍රිෆින්ඩෝ SL ග්‍රිෆින්ඩෝ ඉන්ස්ට්‍රුමන්ට් YouTube channel එකත් එක්ක එකටම රැඳිලා ඉන්න. පල්ලා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් කරලා ඊට ආවම තියෙන බෙල් අයිකන් එක හොල් කරලා තියාගන්න. එහෙනම් අපි ගමන ආරම්භ කරමු. ඔන්නේ යාළුවනේ අපි දඹුල්ලට ආවා. පොඩි තැනක් තියෙනවා මේ අච්චාරු. අපි එතෙන්ට පොඩ්ඩක් ගිහලා බලමු. මේ වගේ තැනකට ආවුවාම මේවා තියෙනවනේ අනිවාර්යෙන්. ගිහලා බලමු. අපේ ෆොටෝග්‍රාෆර් නංගිත් ඇවිල්ලා ඉන්නවා. දෙන්න ෆොටෝ පෙන්නන්න දිප්ෂාන් අයියා. එන්නේ සෙච්චර. वीडियो तुम सेम सार पारा गुम पेंटे लॉलीपॉप और एक सेम हां वो लाइन දැන් අපි ඉන්නේ සීගිරි ජලමල් ජල උද්‍යානය ළඟ. මේ තියෙන්නේ සීගිරි ජලමලක්. මේ සීගිරි ජලමල් වල තියෙන විශේෂත්වය තමයි අඩි 600ක් උඩ ඉඳලා එන වතුර පාර තමයි මේකේ ජලමලක් බවට පත් වෙනවා කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ජලමලේ තියෙනවා සිදුරු. මේ සිදුරු සමහර ඒවා විස්කම්බයෙන් කුඩායි, සමහර ඒවා විස්කම්බයෙන් ලොකුයි. ඒ කියන්නේ කුඩා සිදුරු සහ ලොකු සිදුරු තියෙනවා. ඒකෙදි වෙන්නේ ලොකු සිදුරෙන් ජලය ළඟ වැටෙනවා. චූටි සිදුරෙන් වතුර උඩට යනවා.
එතකොට ලස්සන ජලමලක් වගේ මේකේ වතුර ටික වැටෙනවා අපිට පේනවා. ඒ නිසා මේක අපේ උද්‍යාන තාක්ෂණයේ අති විශිෂ්ටම අවස්ථාවක් කියලා අපි හඳුනන්නේ. ඒ නිසා විශිෂ්ට උද්‍යාන තාක්ෂණය අතර ජල තාක්ෂණය නැත්නම් උමං මගින් ජලය ගෙන යාමේ තාක්ෂණය ඉතා විශිෂ්ට ලෙස තිබිච්ච අවස්ථාවක් කියන එක තමයි අපිට මේ සීගිරි ජලමල් හඳුන්වන්න පුළුවන්. ඉතින් පැරණි සමාජය තුළ පැරණි උද්‍යාන ශිල්පියා තුළ තිබ්බ අතිවිශිෂ්ට තාක්ෂණය අපිට මේ සීගිරි ජලමල් වලින් දැක ගන්න පුළුවන්. සීගිරිය කියලා කියන්නේ අභිලාෂ වලින් අඩුපාඩුවක් නැති බොහොම අපූර්ව විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව අපි වැඩියෙන් අහපු නැති පැත්තක් ගැන. සූර්ය ගුණසේකර කියලා කියන්නේ සීගිරිය රාවණා රජු ඇතුළු ලංකාවේ සැකුණු ඉතිහාසය ගැන විවිධ පර්යේෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව මොහු බොහෝ පොත්පත් රචනා කරලා තියෙනවා. මේ මහත්මයා තරුණ කාලේ ඒ කියන්නේ 1960 ගණන් වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සීගිරිය පේනමාන තියෙන පුංචි කටුමැටි ගෙදරකට. ඒ ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්. ඉතින් මේ කට්ටිය කාලා එළියට ආපු වෙලාවේ මෙයාලා ඒ සීයාත් එක්ක කතාවට වැටිලා තියෙනවා. ඒ සීයා දැනගත්තලු මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සීගිරිය ගැන හොයන්න කියලා. ඒ අතරතුර තමයි මේ කතාව කියලා තියෙන්නේ. මහත්මයාලා දන්නවද මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවෙයි. මට මෙහෙම උනේ මහ විශාල පවකට සම්මාදන් වෙන්න සිදු වුණු නිසා. මෙහෙම කිව්වම මේ කට්ටිය අඳුම් කුඳුම් වුණාලු. මොකද්ද සීයේ උනේ? මහත්මයාලට කියන්න මම HCP බෙල් මහත්මයාගේ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණින් වලට අත්උදව් දුන්නු සේවකියෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු. HCP බෙල් කියලා කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහෝමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගෙන ගිය බවට මොහුට බොහෝ චෝදනා එල්ල වෙනවා. ඉතින් මේ කතාව ඒ පාරසීයා මෙහෙම කිව්වලු. අපි සීගිරියේ කැණින් කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බ වුණා. එතන කට්ටිය කැණීම් කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙළ. මේ පඩිපෙළ සීගිරිය ගල මුදුනේ ඉඳන් ගල පාමුල වෙනකම්ම යනවා. ගල ඇතුලෙන් ඒ ගැන හාන් කමිසයක්වත් පිටට නම් පේන්නේ නැහැ. පඩිපෙළේ තනින් තන ගිමන් නිවන කාමර තිබුණා. ඒ කාමරවල තිබිලා අපිට බොහොම වටිනා පුරාවස්තු හුඟක් හම්බ වුණා. HCP බෙල් මහත්මයා ඒ ඔක්කොම එකතු කරගෙන එළියට ගෙනාවා. පස්සේ අපිට කිව්වා ඒ පඩිපෙළේ ගල මුදුන දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පූර්ණයෙන්ම වහන්න කියලා. අපිට පුදුම හිතුණා. ඒත් අපි කිව්ව විදිහට කළා. එදැයින් පස්සේ ඒ වැඩේට ගිය අපි කිසි කෙනෙකුට හොඳක් නම් සිද්ධ වුණේ නැහැ. සමහරු ලෙඩ වුණා. සමහරු සතා සිව්පව ගහලා මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම එක දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධයෙකු වෙලා. මෙහෙම කිව්ව මේ සීයා අඬන්න පටන් ගත්තලු. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්. ඔන්න අපි සීගිරි ගඟ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. මෙතන කැඩපත් පවුරේදී අතනින් යන්න තියෙන උඩට. අර කට්ටිය නගින්න. zoom කරලා ගන්න ඕනේ. මේ දිවට බැම්මක් නේ තියෙන්නේ. අපිට පේන්නේ වහලා තියෙනවා වගේ. ඒ වුණාට අර අතනේ රවුමෙන් ඇවිල්ලා අපිට පේන්නේ මෙතන වහලා තියෙනවා. ඒ වුණාට එතනින් බැම්මක් තියෙන්නේ. එතනින් තමයි අතනින් තමයි උඩට නැගෙන්නේ. කිතු සිතුවක් තියෙන ආන් අත. අපි උඩට ගිහිල්ලා උඩට එක බලමු.
වටේ. අයියා මොකද වැටෙන්නක් තියෙන්නේ? මොකක්ද? මේක මිනිත්තු කියනවා සවස්තු දෙන්න. හැබැයි සිංහේ ඉස්සරහට තරමක් කියලා කියනවා. සිංහේ ඉස්සරහට ඉන්නේ හතරක් තියෙනවා. මෙතන ඇඟිලි හතරක් තියෙනවා. ඔයාලට තේරෙනව නේද මෙතන? අඩි 3ක් තියෙනවා. එතකොට තියෙනවා. අයියා මෙතන කැමරාව අරගෙන ගොඩක් මිනිස්සු දන්නේ නැහැ මේක ඇඟිලි 4ක් තියෙනවා කියලා. මේ කියන්නේ එක ඇඟිලි. අතන ඇඟිලි 3යි මෙතන එක ඇඟිල්ල එක පේන්නේ නැහැ. පොඩි ඇඟිල්ලක් තියෙන හදලා. ගොඩක් ප්‍රචාරයක් තියෙනවා. මේකේ කලින් මේක තිබ්බේ නෑලු. මේ පාසල කුණු දෙක තිබ්බේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ මෙතනින් ඇතුළට යන්න උමම් මාර්ග තිබ්බා කියලා කියනවා. පස්සේ කාලෙක මේවා ඔක්කොම ටික වහලා මෙතන මේ වගේ පාද දෙයක් දෙපැත්තෙන් හදලා කියලා කියනවා. අපි දන්නේ නෑ කොහොම තිබ්බද කියලා. මොකද මේක උඩ සිංහ මූණක් තිබ්බා කියනවනේ. ඒක බෙල් මහතා හොයාගන්නකොට මේක මූණ කඩාම වැටලා පස් තට්ටුව කෙලින්ම පල්ලෙහා තිබිලා කියලා එහෙම තියෙනවා. අපි උඩට ගිහිල්ලා ඒ ටික කතා කරමු. තව විශේෂ දෙයක් තියෙනවා. මම එතෙන්ට ගිහිල්ලා ඒක පෙන්නන්නම්. ඒ කියන්නේ උමර් මාර්ගයක් වහපු තැන. මේ ගල් තියෙන්නේ මේක මේ විශේෂ ගල් වර්ගයක් මේ තියෙන්නේ. මම පේනවා නේද? මේක මේ තියෙන විශේෂ ගල් වර්ගයක්. මොකද මේක දැන් කාලේ බලනකොට ඉරිලි හඳේලිය වටනවනේ. හඳේලිය වටනකොට මේ ගල් දිලිසෙන්න තමයි ඉස්සර කාලේ හදලා තියෙන්නේ. අර දැන් කාලේ ඔය තියෙන පාරවල සුදු ඉරි ගහලා තියෙන්නේ. වයිට් එළිය වටනවා දිලිසෙන්න යන මේවා දෙනවා. දිලිසෙන්න. දැන් බලමු තනයි හොඳයි. ඒකට පෑහෙන්නේ නැහැ. එතකොට ඉතල කියලා මම පොඩි කියන්නේ දැන් ගොඩක් කට්ටිය ඉඳලා ඔව් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අතන පොඩ්ඩක් කලින්ම කොහොමද තියාගන්නද මේ කොහොමද තියාගන්න. මෙතන ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි රජතුමා ඉන්නවනේ. ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි රජතුමා මෙච්චර මේ පඩිපෙළ ගානක් උඩට අති දාගෙන ගියයි කොහොමද කියලා අහනවනේ. එක දෙයක් තමයි මේක තිබිලා තියෙනවා කාර්කටක යන්ත්‍රයක් කියලා එකක් තිබලා දෙන කකුල දෙක ගැහැට එක. හරිද? ඒක යන්න පුළුවන් භාගය ඇතුළේ විතරයි. එතකොට මේ පඩිපෙළ ඒ කාලේ තිබ්බේ නෑනේ. මෑත කාලේ හදලා තියෙන්නේ. එතකොට ඔයාලට මම කියවනේ පල්ලෙහා වඩිපැල හොඳට මතක තියාගන්න කියලා. ඔතනින් ආවම ඔයාලට පේනවා අතන එක පඩියක් තියෙනවා. සමහර විට අපි දන්නේ අතන නවීන තාක්ෂණය AI තාක්ෂණය පාවිච්චි කරොත් එහෙම අතන වහලා තිබ්බ දොරටුවක් කියලා අපිට හරියට කියන්න බෑ. මොකද ඉස්සර කියපු පොඩි බෙල්. ආධාර ගන්න නතුව සිම ආදර ගැන නැතුව කොහොම ගියත් දන්නේ. පොඩ්ඩක් දෙන්න. පිටසට. මෙයා පේන ගන්න. කිසිම ආධාර ගන්න නතුව රජ කෙනෙක් මේ වගේ තැනක ගියේ කොහොමද? මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. කණු ගහපුවා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සමහර විට වහලයක් වගේ ගහලා තියෙන්නත් ඇති. ඔව්. අපිට මෙච්චර හොඳ පඩිපෙළක් හදලා දුන්නා. අපිට යන්න. නංගි මේ ගන්න. නෑ නෑ. දැන් මේ ටික තමයි ඩේන්ජර් එක නෑ. බලන්න අහින්ද.
උඩටම යන්න ඕනේ අපි. ඔයාලට පේන ඇති වටේ අර තියෙන්නේ පල්ලෙහා. යා උඩට යා. සෙල්ෆිස් ටික වෙලේ ඉන්න පල්ලෙහා නේද? හා. යා. සා පොඩ්ඩක් තියෙනවා. මෙන්න තියෙනවා නැගපු පඩිපෙල් ඉස්සර රජ කාලේ. ලස්සන view එකක් පේනවා guys. අන්න තියෙනවා පිදුරංගල කන්ද. පිදුරංගල කන්ද පේනවා. අපි යමු උඩට. අපේ ෆොටෝග්‍රැෆර් නංගිට මාන්සීලු ඉඳගෙන ඉන්නවා. water snacks. No waters. මේ තියෙන්නේ ඉස්සර තිබ්බ පඩිපෙල්. ඔය තියෙන්නේ. ඉතින් හිතන්න මේ වගේ හති දාගෙන රජ කෙනෙක් උඩට යයිද කියලා. එයාට මොකක් හරි ලිෆ්ට් එකක් තියෙනවා. එයාට තිබිලා තියෙනවා කරකට යන්ත්‍රයක් කියලා එකක්. ඒ කියන්නේ කකුලෙක්ගේ හැඩේ. කකුලෙක්ගේ හැඩේ ඒ කියන්නේ උඩ ඉඳලා ඒකේ යන්න පුළුවන් එක්කෙනාට. එක්කෙනෙක්ට විතරයි ඒක යන්න පුළුවන්. එතකොට වැඩි බරක් දාගෙන යන්න බෑ. රජතුමාට විතරයි යන්න පුළුවන්. ඒක තමයි අර ගලේ කළු පාට ඉරක් වගේ උඩට පේන්නේ. ආන් ඒක. ඔව්. උඩ ඉඳලා දෙන්නේ අර ඒක මේ අර රජකා දොරවල් වහලා තියෙන්නේ. දොරවල් අර වහලා තියෙන්නේ දෙපැත්තෙන් අර අල්ලගෙන. අමාරුයි. ආන් ඒ වගේ එකක් තමයි තිබිලා තියෙන්නේ. ඔව් ඉස්සර ඒ වගේ එකක් තමයි තිබිලා තියෙන්නේ. පිදුරංගල. ඔව්. ඔන්න ලස්සන view එකක් පේනවා පිදුරංගල. සමහරු කියනවා මේක ඇතුළට යන්න දොරක් තියෙනවා ඒක වහලා කියලා පෙන්නනවා එක වීඩියෝ එකකින්. ඒක මේ අමූලික බොරුවක්. මොකද ඒක වහලා තියෙන උතුරු දොරටුව. ගල් ආරක්කුව දාලා. යන්ද? අපි උඩට යමු. ඔයාලට පේනවා පල්ලෙයා කොච්චර උඩක ඉඳලා දෙහිලා තියෙන්නේ කියලා. අපි උඩට ගිහලා දෘටිය ගැන කතා කරගමු. අපේ නංගි යනවා. පිදුරංගල කන්ද. ඔන්න අපේ කැමරා කරන ෆොටෝග්‍රැෆර් ඉන්නවා. ඒ වගේම වීඩියෝග්‍රැෆර් ඉන්නවා. ඔයාලත් එන්න හැවිලා බලන්න. අපේ විතර කරලා යන්න එපා. අපි යමු උඩට. උඩ ලස්සන ටේස්ට් එකක් තියෙනවා. ඔන්න අපි ආවා ගල මුදුනට. ඔන්න අපි ආවා ගල මුදුනට. ඔන්න ගල මුදුන. ගල උඩ ඉන්නේ. අපි ගල උඩ පොකුණු තියෙන තැනට ගිහිල්ලා එතන එකක් විස්තරයක් තියෙනවා. ඒක ගිහිල්ලා කතා කරමු. බලාගෙන පරිස්සමෙන් යන්න වැටෙයි. මෙන්න මේ ගල තමයි මම කිව්වේ අර ඒ කඳේරියට ඕක ඉස්සර දිලිසුනාලු. එතකොට යන්න පහසු විදිහට ඕක දිලිසුනා කියලා කියනවා. උඩක් තියෙනවා. අර දිගටම තියෙන ඒවා තමයි. දැන් කාලේ අර තියෙන්නේ මේ පාරවල් සුදු පාට ඉරි ගහලා තියෙන ලයිට් එළිය දිච්චාම දිලිසෙන ගතිය වගේ ආන් ඒ වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා තමයි මේ තියෙන්නේ එකක්. හදලා තියෙන්නේ. නමක් පිට ගන්න. නැගෙනහිර මාලිගා සංකීර්ණය.
ටිකයි කොටුවට. මේක මොකක් හරි ජලාශයතාවයක් සම්පූර්ණ කරගන්න මේක භාවිතා කරන්න ඇති. උඩට ගිහිල්ලා මම කියන්නම් වතුර මේකට ගෙනාවේ කොහොමද කියලා. හරියටම ස්ථිර 100%ක් ස්ථිර කරගන්න බෑ. 100%ක් ස්ථිර කරගන්න බෑ මෙතන වතුර ගෙනාවේ කොහොමද කියලා. ඒ වුණාට එක කෙනෙක් මෙතන වැඩ කරන එක්කෙනෙක් මට කිව්වා. එහෙම ඒ කාරණාව ටික මම එතෙන්ට ගිහිල්ලා විස්තරය මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපි කොහොම මේ වීඩියෝ කරන් ඉන්නවා. Cigiriyo. මම කියපු විදිහට මේ බලන්න. පාරවල්ලගේ මේ අල්ලා තියෙන සුදු ගල්නේ තියෙන්නේ. මේවා ඉස්සර කන්දේලියට දිලිසුණා. සමහරවිට මේක ඒ කාලේ බිත්ති බැඳලා තියෙන්න ඇති දෙපැත්තට යන්න පුළුවන් විදිහට. ඒ වගේ තියෙන්න ඇති මේවා. මේ තාම ඉන්නේ උඩ. දැන් පල්ලෙහා තමයි පොකුණ තියෙන්නේ. මෙහෙම මේ පැත්තට අදින්න. බලන්න කොච්චර හුලම් පාරක් එනවද කියලා බලන්න ඔයාලා. දැන් ෆොටෝග්‍රැෆර් ඉන්නවා අපි කියලා. අන්න මම පල්ලේ ආපු කොහොමද කියන්නේ. අපි ෆොටෝ එක උල යන්න වගේ ගන්න. කොහොමද? ඒ උලස ඔයාලට හුලං කරපේන නැති ඇහෙන්නේ නැති හොඳට. පල්ලට වයින් පුළුවන්. පල්ලට යා. ඔතෙන් නෙවෙයි. අර පැත්තේ යා. අරහෙන් යා. අරහෙන් බහින්න පුළුවන්. අතනින් යා. වීඩියෝ කරනවානේ. දැන් guys අපි පල්ලයට ගිහිල්ලා ඉතුරු දේ කතා කරමු. පල්ලෙහා පොකුණ තියෙනවා.
ඔය තියෙන්නේ අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. පඩි බෙලක් වගේනේ මෙතන පේන්නේ. මෙතන තිබිලා තියෙන්නේ පඩි බෙලක් නෙවෙයි. මෙතන පඩි බෙලක් තියෙනවා නම් අයි අතනින් පඩි බෙලක් කරා හදලා තියෙන්නේ. මෙතන තිබිලා තියෙන්නේ දිය ඇල්ලක් වගේ. එතකොට රජතුමා අතනින් බැහැලා මෙතනින් පල්ලෙහාට ඕක දිගේ ඇවිල්ලා මෙතනින් කකුල් දෙක හොදගෙන වතුරට බැස්සා වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතනින් තිබිලා තියෙන්නේ ජල පාර. ඒක මෙතනින් වහලා තිබිලා තියෙන්නේ. හොඳට පේනවා. මෙතන බලන්න ගඩොල් පාරක් මේ තියෙන්නේ. මෙතනින් සිමෙන්ති පාරක් වගේ පේනව නේද? මේ සිමෙන්ති ලේයර් එකක් මෙතන පේන්නේ. මෙතන වතුර පාරක් වගේ දිය ඇල්ලක් වගේ තියෙන්න පුළුවන්. මොකද මෙතන ගල දිය වෙලා තියෙන්නේ. රජ කෙනෙක් ගිහලා ගල දිය වෙලා වෙන්න බෑ. එහෙනම් මිනිස්සු මෙච්චර ගියා නම් මේ සිරියපාදේ කොහොම මේ ගෙවෙන්න පුළුවන්. සිරියපාදේ මිනිස්සු කොච්චර ගිහිලා තියෙනවද? සිරියපාදේ ගෙවෙන්න ඕනේ මේ යන විදියට. මෙතන තිබිලා තියෙන ජල පාරක්. ගියපු දිය ඇල්ලක් තිබිලා තියෙනවා. එතකොට කාර්යයක් තියෙනවා හොඳට බලා ගන්න පුළුවන්. වතුර පාර මේ පැත්තනේ තියෙන්නේ. මේ පැත්තට තියෙනවා නම් කුලම් මේ දැන් මේ වතුර පාර මේ පැත්තට යන කුලම්තර එන්නේ මෙහෙට හින්දා. ඒ වුණාට හොඳට බලන්න වතුර පාර වැඩිපුර හරියම්ම තියෙන අතන. ඒ කියන්නේ මේ පැත්ත ඉස්සිලා තියෙන්නේ. මේ පැත්ත ඉස්සිලා තියෙන්නේ අනිවාර්යයෙන්ම වතුර පාර ඇවිල්ලා තියෙන මෙහෙ. අතනින් වහලා තිබිලා තියෙනවා. ඔයාලට මම කිව්වා කලින්ම නවීන තාක්ෂණය පාවිච්චි කරනවා නම් මේක කොහෙද මේ කුහර තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. මම නිගමනය කරන හැටියට අතනින් වහලා තියෙන්නේ. අර ඉස්සිලා තියෙන්නේ. මේක. ඔය තනිකර ඔය තියෙන්නේ ගල නෙවෙයි. ගල ඔහොම පිහිටන්නේ නැහැ. ගල පිහිටනවා නම් පිහිටන්නේ මේ වටේම. මේවා හදපු පාරවල් මේ තියෙන්නේ. මේක සම්පූර්ණ ගල. අර පැත්තේ තියෙන ගල නෙවෙයි. අර පේනවනේ ඔයාලට. වතුර පාර අතනින් වහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත බෑවුම. වතුර පාර යන්නේ මෙහාට. ඒක තමයි අර පැත්තේ පල්ලම වගේ තියෙන්නේ. යටෙන්ද ගිහලා කතා කරමු. ඔයාලට දැන් මේ පඩිපෙළ මොකක්ද එක්කම ගන්න. ඔයාලා දැන් මේ පඩිපෙළ හොඳට බලා ගන්න පුළුවන්. අතනින් පඩිපෙළක් යනවා නම් අය මෙතනින් හදලා තියෙන පඩිපෙළ. දෙපැත්තෙම එන්නේ අතන එක හොඳට තියෙනවා. මෙතන දිය වෙලා වගේ තියෙනවා. මෙතන අනිවාර්යයෙන්ම දියල්ලක් වගේ තිබිලා තියෙනවා. ආම් බලන්න කොන්ක්‍රීට් වගේ ලේයර් එකක් තියෙනවා. ඉතින් බදාම අල්ලපු ලේයර් එකක් වගේ තියෙනවා. එතකොට දෙපැත්තේ හොඳට තියෙනවානේ රවුම වගේ ගඩොල් අල්ලලා. එහෙනම් අය අර බලන්න මැදි. හොඳට සිමෙන්ති පාරක් තියෙනවා. ඒ කියන්නේ එතන වතුර පාරක් ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකින් තමයි ගල් දිය වෙලා වගේ තියෙන්නේ. ඒක හොඳට මෙතනින් පේනවා. සාක්ෂි ගොඩක් හංගවුවට ඒ කියන්නේ දොරටු දියැලි හැම ගොඩක් වහලා තිබ්බට ඒවා මොනවාම හරි ඒ වගේ සාක්ෂියක් තියෙනවා. ඒක හොඳට ඔයාලට බලා ගන්න පුළුවන්.
මම තව දෙයක් කිව්වා මේකට වතුර ගෙනාවේ කොහොමද කියලා. ඒ වුණාට දැන් මම හරියට ස්ථිරත්වයක් නැහැ. මේකට වතුර ගෙනාවේ කොහොමද කියලාත් අපි දන්නේ නැහැ. ඒ වුණාට එක දෙයක් තියෙනවා. මෑත කාලේදී අපි ගංගාවල ඇලදොල වල වතුර නැති වුණාම ඔයාලා දන්නවා ඇති පන්සල් වල වැහි පිරිත කියලා කියනවා. වැහි පිරිත කියපුවාම වැස්ස වැටෙනවා කියලා කියනවනේ. මෙතනත් ඒ වගේ තමයි. මොකද පල්ලෙහා වතුර ගේන්න බෑ. පල්ලෙහා වතුර ගෙනාවුවාම ඉන්නවනේ කොහොම හරි අතෝරේ කියන වතුර හිටපුවාම පල්ලෙහාට වතුර දානවනේ. ඇවිල්ලා වස දානවා. වස දාපුවාම මේවට කලවම් වෙනවා. මේ කලවම් වුණාම මේවා පාවිච්චි කරන්න බෑ. ඒ හින්දා තමයි අපිට කියන්න පුළුවන් එක මොකක් හරි ඒ කාලේ මොකක් හරි එකක් ඔය පූජාවක් හරි තියලා මේ වැස්ස වර්ෂාව දෙන්න වැඩෙන්න මේ ස්ථානයට වැඩිලා මේක පිරෙන මට්ටමට හදාගන්න පුළුවන් වුණා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ස්ථිරත්වයක් නැහැ 100% අපිට දහවුරු කරගන්න බෑ මේ වෙනකන්. ඒ වගේ අපිට කියන්න පුළුවන් මේ මොකක් හරි මේ දවස්වල ක්‍රමයක් තියලා තියෙනවා. හොඳට බලන්න. හරි. වතුර එන්නේ මේ පැත්තෙන් තමයි. ඒ කියන්නේ කන්ද වගේ තියෙන එක. වැයුම තියෙන මේ පැත්තේ. මේ පැත්තෙම වහලා දෙනවා මෙතනම වහලා දෙනවා. මෙතන හොඳටම හොයන්න පුළුවන්. වහපු තැන. අනිකරම ඉතිහාසයේ වලලා දාලා තියෙන්නේ. ඒ වුණාට මොකක් හරි සාක්ෂියක් කොහේ හරි තියෙනවා. තනිකර ගඩොල් තියෙනවා. මෙතනින් බහැලා එන්න පුළුවන්. මෙතනින් කොහොමවත් එන්න බෑ. මෙතනින් ඇවිල්ලා මෙතන ආසනයක්ුත් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන වතුර පාරක් තමයි තිබිලා තියෙන්නේ. මේ හොඳට පේනවා ගල දිය වෙලා තියෙනවා කියලා. වැස්සට දිය වෙන්නේ නැහැ ඔහොම. මිනිස්සු ගිහිලා දිය වෙන්නේ නැහැ. වැස්සමා ගිහිලා දිය වෙලා කියන්නත් බෑ. එහෙම දිය වෙලා තියනවා නම් සිරීපාද කන්ද කොච්චර සිරීපාද පඩිපෙළ දිය වෙන්න ඕනේ මේ මිනිස්සු යන විදියට. බලන්නකො. හොඳට හොයන්න පුළුවන්. අපිට එකම නිගමනයකට එන්න පුළුවන්. අතනින් ඇවිල්ලා තියෙනවා. ඒකල මෙතනින් කකුල් හොදගෙන හරි ඇවිල්ලා මෙතනින් පොකුණට වැස්සා කියලා අපිට එක නිගමනයකට එන්න පුළුවන්. එහෙනම් අපෙන් අරගෙන ඔයාලට විශේෂ තැනක් පෙන්වන්නම්. අපි ගල උඩ ඉඳලා පල්ලෙහාට බැස්සා. විශේෂ තැනක් පෙන්වන්න. ඒක තමයි ගල කපලා පෙරලලා තමයි ඒක හදලා තියෙන මණ්ඩපේ. මෙන්න ඒ තැන. ගල් කපලා නැහැ. මේ සම්පූර්ණ පොඩ්ඩක් කැම් එක දෙන්න මම ඔක හොඳටම පැහැදිලි කරලා දෙන්න. දැන් ඔයාලට පේනවා මෙතන මේ ගල තියෙනවා. මේක සම්පූර්ණ ගලක්. මෙහෙම සම්පූර්ණ ගලක් ඕක. ඕක දැන් ඔයාලා පල්ලෙහාට ගිහලා මම පෙන්නන්නම්. හොඳට බලා ගන්න. මේකට කියන්නේ සභා ශාලාව කියලා. නේ. මේක කැම් එකට ගත්තොත් එහෙම මේක මෙහෙම තිබ්බොත් එහෙම කොහොම තියලා බලන්න. මෙහෙම තියලා කෙලින් කරලා බලවුවොත් මේ ගල පේන හොඳට කපලා තියෙන්නේ කියලා. නේ. මේ ගල මෙහෙම තියෙන ගල. මේ පේනවනේ හැඩි. නේ හැඩි. ගලේ. මේක මෙහෙම කරලා අරගෙන මෙහෙම කරලා තිබ්බොත් එහෙම හොඳට පේනවා මේ ගල කපපු එක කපලා පෙරලා තමයි මේක උඩ හදලා තියෙන්නේ. ගන්නකො. මේ ගල වැඩින් කපලා තියෙනවා. කපලා තමයි පෙරලලා හදලා තියෙන්නේ. උඩට එන්න මම උඩ පෙන්නන්න. මේ සම්පූර්ණයෙන් මේක හදලා තියෙන්නේ ගලේ. කැටයන් කරලා තියෙන්නේ. කණු දාලා තියෙනවා. සම්පූර්ණයෙන් මේවා ගෙනලා තියපුවා නෙමෙයි මේවා හදපුවා තියෙන්නේ.
මේක මණ්ඩපය. සභා ශාලාවක් මේක. එතකොට මේ තියෙන්නේ මේක ඔයාලට පේන්නේ නැති මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන තනි ගල නෙවෙයි. මේකත් එක්ක ගත්තාම. මෙතන මේක තියපු ගලක් මේ තියෙන්නේ. හොඳට බලා ගන්න පුළුවන් මේ බලන්න. ගල මේ පුපුරලා තියෙනවා. එතකොට මේ ගල පුපුරලා තිබ්බහම තනි ගලක් නම් මෙහෙම මේක පුපුරන්නේ නැහැ නේ. මේක ලේයර් එකක් තියෙනවා. අර මං කලින් කිව්වා උඩ පොකුණ ගාව එකක් වහලා තියෙනවා කියලා. ඒක මතුවෙන්නේ මේ ස්ථානේ. මෙතන වර්තමානයේ කොමාරි දැන් ඉතින් මේක සමහරවිට ගවලා මෙතන අයින් කරවුවොත් එහෙනම් මෙතන අපිට මතක කරගන්න පුළුවන්. තනි ගලක් නෙවෙයි මේක. මෙන්න මෙතන හොඳටම බලා ගන්න පුළුවන්. ඔයාලට. ගල පුපුරලා තියෙනවා. තනි ගලක් නම් පුපුරන්නේ නැහැ මේක. මේ බලන්න. තනි ගලක් නම් මේක පුපුරන්නේ නැහැ. මේක තියලා තියෙන්නේ මේ ගල. අනිත් ඔක්කොම තියෙනවා. මේ ගල මෙතන තියලා තියෙන්නේ මේක මේ ෆිටින් ගල්ලා මෙතන තියලා තියෙන්නේ ගල. අතන ගල පුපුරලා තියෙන හැබැයි. අනිත් ඔක්කොම තියෙන්නේ ගල කපලා තියෙන්නේ. මේක විතරක් තියලා තියෙන්නේ. නැත්තම් මේ ගල පුපුරන්නේ. ඒක බලවම පේන්නේ අර කෑල්ලත් එක්කම මේක මේ සම්පූර්ණ ගල කපලා තියෙන්නේ කියලා. අතනින් හොයාගන්න පුළුවන් මේක තනිකර ගෙනලා දීපු ගලක් කියලා. අතනත් ඒ වගේම එකක් තියෙනවා. නයිපෙනේ වගේ තියෙන්නේ. ඒකත් අර අතන තියෙන ගල තියෙනවනේ. ඒක කපලා තියෙන්නේ. උඩා පුකුණ ගාව තියෙන වහලා තියෙනවා කියලා කිව්වේ මං කලින්. ඒක මතුවෙන්නේ මෙතනින් ඇවිල්ලා. ඒක වහලා තියෙන්නේ. පස්ස කාලෙකදී ඉතින් කවුරු හරි මොකක් හරි තාක්ෂණයක් භාවිතා කරලා මේක අයින් කරොත් අපිට මෙතනින් ඒක මතු කරගන්න පුළුවන්. අපි අතෙන්ද ගිහිල්ලා ඉතුරු එක කතා කරනවා. අපි එතෙන්ද. මේ ගහේ අර ගලේ පළුව මේ. ඔයාලා දන්නවනේ ඉස්සර කාලේ ගල සීල් කරන්න පොකුණු ටැංකි ඒ වගේ දේවල් යොදාගෙන තියෙනවා. එතකොට අර උඩ තියෙනවනේ ගල. ඒක උඩ ටැංකියක් අපි දැක්කනේ කලින්. ඒක ආම් බලන්න කානුව වගේ හාරලා තියෙනවා. එතනින් තමයි වතුර පාර වැටෙන්නේ බිමට. මේ කපපු ගලේ කොටස තමයි මේ තියෙන්නේ. එතන යටි. එතන ගල් ගුහාවක් වගේ තියෙනවා. යට. මේ තියෙන ඔක්කොම ගල් කපපුවා මේ තියෙන. අපි අතෙන්ද පොඩ්ඩක් ගිහිල්ලා බලමු. කටාරම් කරලා තියෙන්නේ. මේ ගල ඇතුලේ ඉන්න පුළුවන්. මේකට වතුර එන්නේ නැහැ. මේක හොඳටම පේනවා. ගල කපලා වත් කරලා තමයි උඩ හදලා තියෙන්නේ ශාලාව. ඇතුලේ තියෙනවා ගුහාවල් වගේ. ගල කොහොමද කපලා තියෙන්නේ? Saya aku tuh nak ada magal aneh. Silat guard. Silat guard. Mungkin kau hut dah.
දකින්න තෙන් පරිපූර්ණ. අපි පල්ලෙහාට බහගෙන ඉන්නේ. මෙන්න විශේෂත්වයක් මෙතන තියෙනවා. මෙතෙන්ද කියන්නේ නයිබැන ගුහාව කියලා. උඩ බලන්න මෙතන නයිබැනේ වගේ හදලා තියෙනවා. එතකොට මෙතන ගල කපලා තියෙනවා. කපපු කෑල්ල තමයි මෙතන වටලා තියෙන්නේ. එක්කන එකමින් කපු ගල අරගෙන නෙම්බොත් එහෙම කපපු එක හොයාගන්න පුළුවන්. මේ ගල කපලා තමයි මෙහෙම හදලා තියෙන්නේ. මේක වට්ටක් කෑල්ල තමයි හරි හරි. එහෙනම් ගයිස් අපි සීගිරි ගවේෂණය අවසන් කරනවා. පල්ලා රතු පාට මේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලගේ ළඟටම ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න. අතට අපි සමු ගන්නවා. ගිහිල්ලා එන්න ජය වේවා. ජය වේවා.